The video එකෙන් අපි කතා කරන්නේ කොහොමද සහයතුන් හබ් ප්‍රෝග්‍රෑම්. එහෙම නැත්නම් KIIP level test එකට තනියම apply කරන්න කියලා. එතකොට අපි කලින් වීඩියෝ එකෙන් ඔයාලට කියලා දුන්නා කොහොමද KIIP ID එක හරියටම හදාගන්නේ කියලා. ඒ කියන්නේ Socinet website එකේ ඔයාගේ ID එක හරියටම register කරගන්න කොහොමද කියලා අපි කලින් වීඩියෝ එකෙන් කතා කරා. ඒ වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මුලින් ඒ වීඩියෝ එක බලලා ඒ විදියට ID එක හදාගන්න. එතකොට අද අපි කතා කරන්නේ කොහොමද level test එකට එහෙම නැත්නම් KIIP සහයතුන් හබ් ප්‍රෝග්‍රෑම් එකේ level test එකට කොහොමද apply කරන්නේ කියලා. මේක ඉතා පහසුවෙන් ඔයාලට කරන්න පුළුවන්. ඔයාගේ ජංගම දුරකථනෙන්ම අපි මුලින්ම සරලව ඔයාලට මේක කියලා දෙනවා. ඉතින් අන්නකදී මතක් කරන්න ඔයාලා තාම අපේ සිංහල Life in Korea YouTube channel එකට subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරලා ඊළඟව තියෙන bell icon එක click කරලා තියාගන්න. මොකද කොරියාවේ ඉන්න සියලුම දෙනා අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න ඕන channel එකක් තමයි සිංහල Life in Korea කියන්නේ. මොකද හේතුව කියලා ඔයා අපේ channel එකට පොඩ්ඩක් ඇවිල්ලා බලන්න. එතකොට ඔයාට මේක subscribe කරන්න ඕන channel එකක්ද කියලා ඔයාට තේරෙයි. ඔයා කැමති නම් subscribe කරලා update අනිතරම ලබා ගන්න ඔයාට පුළුවන්. හරි අපි වීඩියෝ එකට යන්න කොහොමද KIIP සහයතුන් හබ් ප්‍රෝග්‍රෑම් එකට තනියම apply කරන්න කියලා. මුලින්ම ඔයාලා ෆෝන් එකෙන් Google search engine එකට ගිහලා SOCINET කියලා type කරලා search කරන්න. එතකොට ඔයාලට උඩින්ම එනවා බලා ගන්න පුළුවන් www.socinet.go.kr කියන site එක. අපි ඒක ක්ලික් කරලා වෙබ්සයිට් එකට ගියාම මේ වගේ මැසේජ් එකක් එන්න පුළුවන්. අපි ඒක මෙතනින් අයින් කරලා ගියාම ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ සයිට් එකේ උඩම තියෙනවා login කියලා බටන් එකක්. මුලින්ම ඔයාලා මෙතනින් සයිට් එකට log වෙන්න ඕනේ. මෙතන ID password ගහලා log වෙනවා. මතක තියාගන්න මේ වෙද්දි ඔයාලගේ සහයතුන් ප්‍රෝග්‍රෑම් account එක අදලා තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි සයිට් එකට login වුණාම මෙතන තියෙන සහයතුන් ප්‍රෝග්‍රෑම් Pyonga Sinchon කියන එක. ඒක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන යට තියෙන Tongyam Neda කියන තැන ටික දාලා Sinchon ක්ලික් කරනවා. එතකොට ඔයාලා හංගු කිමින්චෙදන් කියන මෙන්න මේ සයිට් එකට එනවා. ඔයාලට ඕන නම් මේ සයිට් එකට ඩිරෙක්ට් එන්න පුළුවන්. Google එකේ KIIP test කියලා search කරොත් උඩටම එනවා මෙන්න මේ වගේ www.kiiptest.org කියන සයිට් එක. ඒක ක්ලික් කරලා කෙලින්ම සයිට් එකට ගිහින් log වෙන්න පුළුවන්. මම ඊට පස්සේ අපි මේ KIIP test කියන සයිට් එකෙත් account එකේ ID එක සමානයි. අපිට password එක අපි කලින් එකට දීපු password එකම දෙපාරක් ගහලා සේව් කරගන්න තියෙනවා. අපිට තියෙන මේ චුසෝ එක තෝරන්න ඔයාගේ තියෙන ඇඩ්‍රස් එක ID card එකේ තියෙන විදිහට චුසෝ එක ගහලා search කරාම හරියටම ගහන්න ඕනේ. ඒකට තමයි හරියටම search වෙන්නේ. මෙතන ඔයාගේ ඇඩ්‍රස් එක ගහලා search කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙන ෆෝන් නම්බර් ගහන්න. ෆෝන් නම්බර් එක මේ විදිහට එන්ටර් කරලා එන්ජින් කියන එක දෙන්න තියෙන හරියටම ගහන්න ඕන ෆෝන් නම්බර් ඉන්නේ වැරදිව. එන්ජින් කරාට පස්සේ ඔයාලට කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක මෙතන ඇප්ලයි කරන්න තියෙන්නේ. එන්ජින් කෝඩ් එක ගහලා එන්ජින් කරාට පස්සේ මෙන්න මේ විදිහට සංගොන් හිස්සුම්නිදා කියනවා. ඊට පස්සේ වාට කුප්චොක් වගේ රට ශ්‍රී ලංකා කියන එක තෝරන්න. ඊට පස්සේ වාගේ වීසා ටයිප් එක තෝරන්න. වීසා ටයිප් එක තෝරලා මේක අවශ්‍යම නැහැ. ඒකත් ක්ලික් කරන්න කැමති නම් චෝජාන් කියන එක දෙන්න. ඊට පස්සේ සංගොන් කියලා එනවා. මම මෙතන කලින් වගේම ID password ගහලා පල්ලෙහා තියෙන නම්බර් එකත් ඒ විදිහටම යටින් type කරලා login වෙනවා. එතකොට ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට සයිට් එකට log වෙද්දී මේ වගේ ඇඩ් එකක් එයි. ඒක අයින් කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් යටින් exam schedule එකලා තියෙන කොහොමද කියලා. exam date, exam apply කරලා දවස් වගේම මේ exam එක paper exam එකක්ද computer exam එකක්ද කියන එක මේක සඳහන් වෙනවා. මම ඔයාලට මේ PBT CBT කියන එක ගැන පොඩ්ඩක් කිව්වොත්
PBT කියන්නේ paper based test කියන එක. ඒ කියන්නේ ඔයාලට exam එකට print කරපු paper එකක් තමයි දෙන්නේ. ඒක කියවලා එයාලා දෙන පෑනෙන් ඒකේ හරි උත්තරේ ලකුණු කරන්න ඕනේ. එතකොට CBT කියන්නේ computer based test කියන එක. ඒ කියන්නේ ඔයාලගේ paper එක computer එකේ display වෙනවා. ඔයාලට තියෙන mouse එකෙන් හරි උත්තරේ ටික් කරන්න. exam දෙකම එකම විදිය, ප්‍රශ්නත් එකම විදිය. කෝකද ගොඩක් අමාරු කියලා එකක් නෑ. exam එකට මුහුණ දෙන විදිහේ විතරයි වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔයාලට මේකේ තියෙන තව වෙනසක් කිව්වොත් අවුරුද්දකට paper exam එක තියෙන වාර ගානට වඩා වැඩි වාර ගානක් computer exam එක තියෙනවා. මෙතන තියෙන 2024 paper exam එක තියෙන දවස් ටික 2024 paper exam එක 8 පාරයි තියෙන්නේ. හැබැයි මෙතන බැලුවොත් computer exam එක 2024 හත්වෙනි මාසේ 29 ඉඳන් 8 වෙනි මාසේ 10 කියන දවස් කිහිපය ඇතුළත විතරක් උනත් Tejon Center එකේ නම් 12 පාරයක් එක දිගට exam තියෙනවා. Common Center එකේ නම් 10 පාරක් exam තියෙනවා. ඒ වගේම දවසකට මේ විදිහට exam ගොඩක් වෙලාවට 4 පාරක් නැත්නම් 3 පාරක් exam තියෙනවා. එතකොට ඔයාලට paper exam එක වගේ exam එකක් කියලා ගොඩාක් කාලයක් බලාගෙන ඉන්න ඕනේ නෑ. එකපාරක් exam ලියලා ඒකට ඔයාලට ඕන ලකුණු ප්‍රමාණය මදි වුණොත් ආයෙ පාරක් ළඟම දිනක exam එකට මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම මේ exam දෙක අතර තව වෙනසක් තියෙනවා. paper exam එක කොරියා විවිධ ප්‍රදේශවල පැවැත්වෙන නිසා ඔයාලට ළඟම center එකකදී යන්න පුළුවන්. ඉස්සෙල්ලා කිව්වා වගේ computer exam එක නම් 2024 මේ වෙද්දි තාම කොරියාවේ තැන් දෙකක විතරයි තියෙන්නේ. ඒ Tejon සහ Kamyong. හරි. අපි දැන් exam එක apply කරන්න හැටි බලමු. ඒකට මම මෙතන උඩ තියෙන Pemva Chopsu කියන එක select කරනවා. ඔය exam දවස් මුලින් බලලා apply කරන්න දවස් උදේ 9න් පස්සේ මෙතන දාවොත් මේ වගේ අදාළ exam ඔයාලට select කරන්න පුළුවන්. ඊට කලින් ආවට මෙතන මොකුත් පෙන්වන්නේ නැති. අපි apply කරන්න යන්නේ level test. එහෙම නැත්නම් සහජම Pemva කියන එක. ඒකින්ද අපි ඒක select කරනවා. මම level test එකේ CBT ඒ කියන්නේ computer exam එක තමයි apply කරන්න යන්නේ. මෙතන යට තියෙන්නේ ඔය විශේෂ අවස්ථා සහිත කෙනෙක්ට කියන එක. එහෙම නැත්නම් අපි X කියන එක select කරලා තාම් දාම්ගේ කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට date එක select කරන්න එනවා. මෙතන ලානිල් පහට රවුන්ඩ් කරලා තියෙන්නේ exam තියෙන දවස්. ඒ වගේම විශේෂයෙන්ම සෙනසුරාදා exam තියෙන තවම නම් 2027 වෙනි මාසේ වෙනකම් නම් Tejon Center එකේ විතරයි. මම මෙතනින් කැමති දවස් තෝරපුවාම exam time එක තෝරන්න එනවා. මම එතනින් මට පහසු වෙලාවක් තෝරනවා. මම ඉස්සරලා කිව්වා වගේ මම select කරපු මේ දවසේ නම් exam එක 3 පාරක් තියෙනවා. ඊට පස්සේ පල්ලෙහායි මම exam center එක තෝරනවා. මෙතන center එකට යටින් Mochip Inot කියලා තියෙනවා. ඒ කියන්නේ මේ දවසේ මේ time එකේ exam hall එකට ගන්න සිසුන් ප්‍රමාණය. Kanan Inot කියලා තියෙනවා. ඒ කියන්නේ තාම apply කරන්න ඉඩ තියෙන ප්‍රමාණය. exam center එක තෝරලා මම තාම් දාංගි select කරනවා. ඊට පස්සේ මගේ විස්තර මම select කරපු දවස් මෙතන පෙන්නනවා. ඒ ටික ආයෙ පාරක් check කරලා පල්ලෙහාට යනවා. මෙතන Kyolche Sudan කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයා සල්ලි ගෙවන්නේ කොහොමද කියලා. මෙතන කසංකේෂා කියන එක select කරොත් ඔයාට එයාලා දෙන account number එකට මේ සම්මාන් පල්චරම් කියන මුදල apply කරන දවසට පසුදින $12 වෙන්න කලින් සල්ලි දාන්න පුළුවන්. එහෙම නැතුව සින්යොන් කාඩ් කියන එක select කරොත් ඔයාට ඔයාගේ කාඩ් number එක ගහලා එකපාරම සල්ලි ගෙවන්න පුළුවන්. මම මුලින්ම account number එකක සල්ලි දාන හැටි පෙන්නන්නම්. ඒකින්ද මම කසංකේෂා කියන එක select කරලා පල්ලෙහා මෙතන ටික එකක් දාලා Kyolche Haki කියන එක ටික් කරනවා. ඊට පස්සේ මෙතන ටික එකක් දාලා ඔයා සල්ලි ගෙවන්න කැමති බැංක් එක select කරනවා. මෙතන ඔයාගේ account එක තියෙන බැංක් එකම වෙන්න ඕන කියලා එකක් නැහැ. කැමති බැංක් එක select කරන්න පුළුවන්. මෙතන ඔයාගේ email එකක් type කරලා තාම් කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන චොප්සුකා චොන්සන් චොගුරුවල්ල තෙල්සම්නිදා කියන මැසේජ් එක වැටුණොත් ඔයා සාර්ථකව exam එක apply කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන යටම ඔයාට එයාලා සල්ලි දාන්න දෙන account එක බැංක් එක වගේම ගෙවිය යුතු මුදල සඳහන් වෙනවා. මෙතන screenshot එකක් ගහලා තියාගත්තොත් ඔයාලා සල්ලි දාන්න ලේසියි. ඊට පස්සේ හගින් බටන් එක ක්ලික් කරපුවාම දැන් මෙතන උඩින්ම පෙන්නන්නේ ඔයා apply කරපු exam එක. මේක select කරපුවාම ඔයාට ආයෙත් ඔයාගේ account number එක එහෙම බලා ගන්න පුළුවන්. මෙතන income tag කියලා තියෙන්නේ. එයාලා ඔයාලා සල්ලි දානකම් බලාගෙන ඉන්නේ. මේකට සල්ලි වැටුනහම මෙතන chopsu value කියලා වැටෙනවා. ඔයා පස්සේ account number එක බලා ගන්න හරි සල්ලි ඔක්කොම ගෙවුවට පස්සේ exam date හරි admission එක හරි ගන්න එනවා නම් කොහමද මෙතෙන්ට එන්නේ කියලා මම පෙන්නන්නම්. ඔයා site එකට මුලින්ම log වුණාම මෙතන chopsu hagin කියලා එකක් බලා ගන්න පුළුවන්. ඒක select කරපුවාම ආයෙත් එතනටම එනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා apply කරපු එක ක්ලික් කරලා ඇතුළට ගියාම ඔයාලගේ exam එකට අදාළ details ඔක්කොම බලා ගන්න පුළුවන්.
මම දැන් එක්සෑම් එකක් ඇප්ලයි කරපුවාම ඒක කැන්සල් කරන්න හැටිත් කියලා දෙන්න. මෙතන යට තියෙන චොප් සුචිසෝ කියන එක සිලෙක්ට් කරොත් ඔයාට එක්සෑම් ඇප්ලයි කරපු එක කැන්සල් කරන්න පුළුවන්. මෙතනදී විශේෂයෙන්ම ඔයා සල්ලි ගෙවුවට පස්සේ නම් කැන්සල් කරන්නේ ඔයාගේ සල්ලි දාන්න ඕන account details enter කරන්න වෙයි. ඒ වගේම කාඩ් එකෙන් ගෙවලා නම් කැන්සල් කරන්න ගැටලුවක් නෑ. ඔයා ඒ කාඩ් එකටම සල්ලි ආපහු ලැබෙනවා. හැබැයි එක්සෑම් එක ලඟ වෙලා කැන්සල් කරන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාලට මුළු මුදලම ආපසු ලබා ගන්න බැරි වෙනවා. මම මෙතන තාම සල්ලි ගෙවලා නැති හින්දා මම නිකම්ම කැන්සල් කරනවා. ඊට පස්සේ මෙතන එන මැසේජ් දෙක ඕකේ කරපුවාම මම ඇප්ලයි කරපු එක කැන්සල් වෙනවා. කැන්සල් වුණා කියලා මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් චොප් සුචිසෝ කියලා වැටලා තියෙනවා නම්. හරි. දැන් මම ඔයාලට කාඩ් එකෙන් සල්ලි ගෙවන්න හැටිත් කියලා දෙන්නම්. මුලින් ස්ටෙප් එක මම ඉක්මනට කරගෙන යනවා. මුලින්ම පෙම්වා ජොබ්ස් ගිහින් CBT සාජම් පෙම්වා තෝරලා පල්ලා X කියන එක දාලා ඉස්සරහට යනවා. ඊට පස්සේ මම එක්සෑම් කරන්න ඕන දවස තෝරලා එක්සෑම් කරන්න පුළුවන් ටයිම් එක තෝරනවා. ඊට පස්සේ එක්සෑම් සෙන්ටර් එක තෝරලා ඉස්සරහට යනවා. දැන් අපි මෙතනින් පල්ලෙහාට ගිහින් කාඩ් එකෙන් සල්ලි ගෙවන්න යන හින්දා සින්නම් කාලේ කියන එක සිලෙක්ට් කරලා පල්ලෙහා තියෙන ටික් එක දාලා චර්ච් කියන එක ටච් කරනවා. ඊට පස්සේ ඔයාට මේ වගේ පේජ් එකක් එනවා. මේකේ උඩම චොන්ජ තොන්ගේ කියන එකට ටික් එක දාලා පල්ලෙහායින් ඔයාගේ කාඩ් එක අයත් බැංක් එක තෝරන්න වෙනවා. මෙතන බැංක් එක නැත්තම් මෙතන මේ පල්ලෙහා තියෙන ටොකෝගේ කියන එක ටච් කරොත් ඔයාට මෙතන නැති බැංක් ඔක්කොම බලා ගන්න පුළුවන්. මයි කාඩ් එක හනා බැංකින්ද මම මෙතන හනා බැංක් කියන එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ අදාළ බැංක් එක සිලෙක්ට් කරලා මේ පල්ලෙහා තියෙන කුප්පේ ඔයාගේ ඊමේල් එක ටයිප් කරන්න. එතකොට ඔයාගේ මුදල් ගෙවීම පිළිබඳ විස්තර ඊමේල් එකකින් ඔයාට ලැබෙනවා. ඊට පස්සේ මම මෙතන පල්ලෙහා තියෙන ටාම් කියන එක ටච් කරනවා. දැන් මෙතනදී සමහර අය තමන්ගේ බැංක් එකට අදාළ පේ කරන ඇප්ස් පාවිච්චි කරනවා නම් කාඩ් නම්බර්ස් නොගහ කෙලින්ම පේ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ටෝස් බැංක් ඇප් එකක් වගේ යූස් කරනවා නම් ඒකෙන් පේ කරන්නත් පුළුවන්. එහෙම නැති අය මේ පල්ලෙහා තියෙන ඉල්බන් කෙල්චේ කියන එකට ගිහින් කාඩ් නම්බර් එක ටයිප් කරලා පේ කරන්නත් පුළුවන්. මම මේ ඉල්බන් කෙල්චේ කියන එකට ගිහින් පෙන්නන්නම්. මම ඒක ටච් කරනවා. එතකොට මේ වගේ මැසේජ් එකක් එනවා. එතන යට තියෙන කෙල්චේ සිජක් කියන එක ටච් කරනවා. ඊට පස්සේ මෙතන කාඩ් නම්බර් එක නම්බර්ස් 4 ගානේ ගහලා යට කාඩ් කොම්ටම් බොනවා කියන තැන ඔය කාඩ් එක පිටිපස්සේ බැලුවොත් නම්බර්ස් 3ක් විතරක් තියෙන තැනක් තියෙනවා. ඒක මෙතන ගහන්න. ඊට පස්සේ මෙතන හගින් බටන් එක ටච් කරපුවාම ඔයාලට මුදල් ගෙවීම සිදු කරන්න පුළුවන්. එහෙනම් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ගොඩක් ඩීටේල්ස් එක කතා කරපු හින්දා වීඩියෝ එක දික්ුණා. ඔයාලා වීඩියෝ එකට අදාළ නැති ටික යවලා ඔයාලට අදාළ ටික විතරක් බලලා ලෙවල් ටෙස්ට් එක ඇප්ලයි කරගන්න.